5 එක හරහා ක්ලයන්ට් කෙනෙක් හොයාගන්නේ කොහොමද? මුලින්ම මම කියලා ඉන්නම් දැන් ගොඩාක් තරඟකාරීත්වය වැඩි ඉස්සරට සාපේක්ෂව නමුත් ක්ලයන්ට්ස්ලා හොයාගන්න පුළුවන්. ඒකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා ඔයාගේ වැඩ ටික දාලා ගිග් එක පෝර්ට්ෆෝලියෝ එකක් වගේ ගිග් එක හොඳට හදාගන්න. ඔයාට තව හොඳට කරගන්න පුළුවන් දෙයක් තමයි මේ වැඩ ටික දාලා වීඩියෝ එකක් වගේ අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ක්ලයන්ට්ස්ලා ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇට්‍රැක්ට් වෙනවා වැඩි. ඊටත් පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක ස්ට්‍රෙන්ත් කරගන්න. උදාහරණයක් විදිහට ඒකේ තියෙනවා ෆ්‍රී කෝසස් ඉංග්‍රීසි කෝසස් එහෙම. නැත්නම් 5 එක සම්බන්ධව ෆ්‍රී කෝස් එකකුත් තියෙනවා. ඒව කරලා ඒවයි ලකුණු ඇඩ් වුණාට පස්සේ ක්ලයන්ට් කෙනෙක්ට ඔයා ගැන විශ්වාසයක් එනවා. ඔයා මේක හරියට කරන කෙනෙක් කියලා. දැන් ওই දෙක කරලා නිකන් බලන් හිටියට මදි. ඔයා 5 එකේ ඇක්ටිව් එක්කෙනෙක් කියලා 5 එකට පෙන්වන්නත් ඕනේ. ඒකට කරන්න පුළුවන් දේ තමයි ඔයා USA ක්ලයන්ට්ලා නම් ફોකස් කරන්නේ. පාන්දර 3 විතර වෙනකන් අඩුතරමේ හැරගෙන ඉන්න ඕන. හැරගෙන ඉඳලා මදි. ඒ පේජ් එක රිෆ්‍රෙෂ් කර මිනිත්තු 10ට වගේ බලන්නත් ඕනේ. මේකෙදි කියන්න ඕන දේ තමයි එහෙම රිෆ්‍රෙෂ් කරන එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ඒව දාන්න එපා 5 එකට අහු වෙනවා. තවත් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි Facebook groups වලට ඔයාගේ ප්‍රොෆයිල් එක ෂෙයා කරන එක. ලංකාවේ Facebook groups වලට වඩා පිටරට ඒව හොඳයි. පිටරට තියෙනවා ඔයාගේ Facebook මේ විස්තරයක් දාලා ප්‍රොෆයිල් එක ෂෙයා කරාට පස්සේ ඒකට විසිට් කරලා ලයික් එකක් දාන්න කියලා ඔයාට ලයික් කරලා අනිත් පැත්තට ඔයාටත් පුළුවන් ඒ අයට ලයික් එකක් දාන්න ඒ ප්‍රොෆයිල් වලට විසිට් කරලා. අන්න ඒ විදිහට කරාට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකට අර කට්ටිය එනවා කියලා තේරෙනවනේ 5 එකට. එහෙම රීච් එක වැඩි කරගන්න පුළුවන්. ඔය ටිකත් උනේ නැත්තම් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි පිටරට ඉන්න යාළුවෙක්ට කියලා ඔයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් එකක් දාගන්න එක. ඒකෙනුත් ඔයාගේ රීච් එක වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒකෙදිත් මම හයිලයිට් කරලා කියන්න ඕන දේ තමයි බයෝ රික්වෙස්ට් දාගන්න යන්න එපා යාළුවන්ට කියලා. ඉස්සර එහෙම කරලා වැඩ ගන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් ඒක 5 එකට අහු වෙච්ච ගමන් ඔයාගේ account එක බෑන් වෙනවා. මීට අමතරව මම දන්නේ නැති ක්‍රම ඇති. මොකද මම 2017 දී තමයි මගේ account එක හදලා වැඩ පටන් ගත්තේ. දන්න කට්ටිය ඉන්නවා නම් තව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.